මම කසුන් මට ලස්සන පවුලක් හිටියා. නෙත්මි මගේ බිරිඳ, සෙනුලි මගේ චූටි දුව. මම වැඩ කළේ කොළඹ ලොකු කොම්පැනි එක. පඩිය ලක්ෂ 1.5ක් විතර වුණා. ඇත්තටම අපිට සතුටින් ඉන්න ඒ පඩිය හොඳටම ඇති. ඒත් මට ලෙඩක් තිබුණා. මගේ යාළුවෝ කාර් ගද්දී, ගෙවල් හදද්දී, පාටි දාද්දී මට ඉවසන්න බැරි වුණා. මට ඕන වුණා උන්ට වඩා පොරක් වෙන්න. නෙත්මි එපා කියද්දිම මම ලීසින් පාරක් දාලා ලක්ෂ 60ක කාර් එකක් ගත්තා. කාර් එක ගත්ත මුල් දවස් ටිකේ මම පාරේ ගියේ රජෙක් වගේ. ඔෆිස් එකේ වුන් අඩෝ පට්ටනි බං කියද්දි මම උඩ ගියා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ මම අත්සන් කළේ මගේ මරණ වරන්තුවට කියලා. මාස 4ක් යද්දී මට තරු පෙනුණා. ලීසින් එක, පෙට්‍රල්, කාර් එකේ මේන්ටනන්ස් එක බලද්දී මාසේ අන්තිමට මගේ අතේ රුපියලක්වත් නැහැ. මම මොකද කළේ? ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කළා. කෑම බීම කරන් බිල ගෙව්වේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ඔහොම යද්දි දවසක් කාර් එක කැඩුනා. හදාගන්න අතේ සතයක් නැහැ. මම කලේ පොලියට සල්ලි ගත්ත එක. ලබන මාසේ දෙන්නම් කියලා ගත්තට ලබන මාසේ වෙද්දි ඒක දෙගුණ වෙලා. ඒක වහන්න තව ණයක් ගත්තා. ලෝන් නැප්ස් දාගත්තා. හරියට මඩ වගුරක එරෙනවා වගේ මම එරිලා ගියා මචන්. අන්තිමට මගේ පඩිය මදි වුණා ණයවල පොලිය ගෙවන්න විතරක්. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සෙනසුරාදා දවසක්. අපි බත් කකා හිටියේ. එක පාරටම ගේට්ටුවට කෙනෙක් පයින් ගහන සද්දයක් ඇහුණා. මම දුවගෙන ගියා. ඒ ගිනි පොලි මුදලාලි. මිනිහා මුළු පාරටම ඇහෙන්න මට කුණු හරුපෙන් බැන්නා. තමුස්සෙලා වගේ හිඟන්නෝ මොකටදෝයි ණය ගන්නේ? දීපියෝ මගේ සල්ලි. අල්ලපු ගෙවල් වල මිනිස්සු එළියට බැස්සා. මගේ චූටි දුව බය වෙලා කෑ ගහලා අඬන්න ගත්තා. නෙත්මි බත් පිගාන අතේ තියාගෙන ගල් ගැහිලා බලන් හිටියා. මම පිරිමියෙක් විදිහට පොළව පලාගෙන යන තරම් ලැජ්ජා වුණා. එදා රෑ මම තීරණයක් ගත්තා. මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්නේ මම නැති වුණු දවසට. මම කාමරේ දොර වහගෙන බෙහෙත් පෙටි වගේක් අතට ගත්තා. S2 පියාගෙන කටට දාගන්න හැදුවේ විතරයි. තාත්තේ මට බයයි. මම අම්මා ළඟ නිදාගන්නද? කාමරේ දොර ළඟ හිටියේ මගේ දුව. ඒ කටහඬ අහපු ගමන් මගේ අතේ තිබුණ පෙටි ටික බිමට වැටුණා. මම බිම දන ගහගෙන මහ හයියෙන් ඇඬුවා. පහුදා උදේ මම කණ්ණාඩියේ ඉස්සරහට ගිහින් මටම කියාගත්තා. කසුන් උඹ මැරෙන්නේ නෑ. උඹ මැරුණොත් මේ ණය කන්ද වැටෙන්නේ උඹේ ගෑණිගේ දරුවගේ. උඹ මේක ගෙවනවා. මැරිලා හරි ගෙවනවා. මම මුලින්ම කළේ මගේ ඊගෝ එක මරලා දාපු එක. මම කාර් එක විකුණුවා. ලීසින් එක පියවුවම මගේ අතට ඉතුරුනේ සොච්චමයි. හැබැයි මම එතනින් නැවතුනේ නෑ. මම මගේ ඔෆිස් එකේ බොස් ළඟට ගිහින් කිව්වා, "සර්, මම රැටත් වැඩ කරන්නම්. මට ඕන්නම් සිකියුරිටි වැඩේ හරි දෙන්න. මට සල්ලි ඕනේ." බොස පුදුම වුණා. එදා ඉඳන් මම යකෙක් වගේ වැඩ කළා. උදේ 4ට නැගිටලා මමයි නෙත්මිත් ඉන්දියාප්ප හදලා කඩවල් වලට දැම්මා. උදේ 8 ඉඳන් 5 වෙනකන් ඔෆිස් එකේ වැඩ කළා. හැවත 5ට ඔෆිස් ඇරිලා මම ගෙදර ගියේ නෑ. මම රෙන්ට් එකට 3 වීල් එකක් අරගෙන රෑ 12 වෙනකන් හයර් දිව්වා. මගේ පරණ යාළුවෝ මාව දැකලා hina වුණා. අර බලපං කසුන් අන්ත වෙලා කියලා කසුකුසු ගෑවා. මම ඒව දැක්කේ නෑ වවි හිටියා. මට තිබුණේ එක අරමුණයි. ඒ මගේ නිදහස. අපි මගුල් ගෙවල් පාටි ට්‍රිප් යන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. කෑවේ පරිප්පුයි බතුයි විතරයි. අවුරුදු 2ක් හරියට අවුරුදු 2ක් මම මැෂින් එකක් වගේ වැඩ කළා. අන්තිමට ඒ දවස ආවා. මම මගේ අන්තිම ණය වාරිකයේ ගෙවලා බැංකුවෙන් එළියට බැස්සා. එදා මට දැනුනේ මගේ ඇඟේ තිබුණ මහ කන්දක් බිමට බැස්සුවා වගේ. මම ගෙදර ගිහින් නෙත්මිව බදාගෙන ඇඬුවා. ඒ දුකට නෙමෙයි මචන්, සතුටට. අද මම පොහොසත් නෑ. මට තාම කාර් එකක් නෑ. මම යන්නේ බස් එකේ. හැබැයි මට රෑට පුදුම සුව පහසු නිින්දක් තියෙනවා. කවුරු ගේට්ටුවට ගැහුවත් මට බය නෑ. යාළුවනේ, මේ කතාව අහන ඔයාට මම දෙන්නේ එක උපදෙසයි. මේ සමාජයට පේන්න ජීවත් වෙන්න එපා. අල්ලපු ගෙදර එක කාර් එකක් ගත්තට ඔයාට ඒක ගන්න වත්කමක් නැත්තම් නොගෙන ඉන්න. බස් එකේ යන එක ලැජ්ජාවක් නෙවෙයි. හැබැයි ණය වෙලා වාරිකේ ගෙවා ගන්න බැරි වුණහම දැනෙන ලැජ්ජාව ඊට වඩා 1000 ගුණයක් වැඩි.
ඔයා මේ වෙලාවේ ණය වෙලා වැටිලා නම් ඉන්නේ. මතක තියාගන්න. මැරෙන්න හිතන්න එපා. ලැජ්ජාව පැත්තකින් තියලා ඕනෙම රස්සාවක් කරලා ගොඩ යන්න හිතට හයිය ගන්න. වැටෙන එක වැරද්දක් නෙවෙයි. වැටිලා එතනම ඉන්න එකයි වැරද්ද. ඔයාටත් පුල්ලම්. ජය වේවා.